පාසලේ පුංචි පොඩිත්තන්ගේ පුංචි උපාධි ප්‍රදානෝත්සවය දැන් ආරම්භ කරන්නට මේ අද මේ වේදිකාව උඩ ඔවුන් ලබන මේ උපාධිය ඔවුන්ට කවදා හෝ විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරලා උපාධියක් ලබා ගැනීම දක්වාම ඔවුන්ට මේක අත්දැකීමක් වෙනවාමයි. ඒක සහතිකයි. මොකද මේ තුලින් ඔවුන් ලබා ගන්නා පන්නරය ඉදිරි අනාගතයේදී ඒ සඳහා යොමු කරන්නට ඔවුන් තීරණය කරනවා. ඒ නිසාම තමයි මේ කටයුත්තට මේ අද දිනේදී කාලය වෙන් කරලා තියෙන්නේ. එහෙනම් අපි සූදානම් වෙන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට. අපි ආරාධනා කරනවා විදුහල්පතිතුමියට වේදිකාවට පැමිණෙන්නට කියලා. ගෞරවාන්විතව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දැන් සමහර විට මේ ලාංකීය පෙර පාසල් වලට නම් මේ සම්ප්‍රදාය ඇත්තටම අලුත්. ඒ වුණාට ඔබ විදේශීය රටක පෙර පාසලක් තුල නම් මේක දැකලා ඇති ඇත්තටම මේක හඳුන්වන්නේ ජූනියර් ග්‍රැජුවේෂන් කියලා. මේ සංස්කෘතිය. ඉතින් ඒක අර වුන් ඇත්තට මේ පැහැදිලි කිරීම කියන්නේ දරුවා මේ පෙර පාසල තුලින් මේ ලබා ගන්න අත්දැකීම කවදා හරි විශ්වවිද්‍යාල උපාධියක් දක්වා ගෙන යනවා කියලා. ඒ නිසා අපි මේක ඉදිරියට අරගෙන යමු මේ ලස්සන කටයුත්ත. එහෙනම් මම දැන් සූදානම් වෙන්නේ මේ අපේ පුංචි පොඩිත්තන්ගේ එක් එක්කෙනාගේ නම් කතා කරන්නට. එතකොට දෙමව්පියෝ මේ දරුවත් එක්කම වේදිකාවට පැමිණිලා මේ උපාධි සහතික ටික ඒ ඇක්ටිවිටි බුක් එකේ ඒක ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් විදුහල්පතිනියට ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා වේදිකාව මැදයට පැමිණෙන්න ලෙස. ප්‍රථමයෙන්ම අද මේ ජූනියර් ග්‍රැජුවේෂන් එකේ පුංචි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රථමයෙන්ම උපාධිය ලබා ගන්නේ නෙළුම්වැස්ස පෙර පාසලේ සෙනුල සෙහස් පුංචි පුතා. නෙළුම්වැස්ස පෙර පාසලේ චිනුත් මංචනායක පුංචි පුතා. මේ පුංචි උපාධි ප්‍රදානෝත්සවයේ උපාධි හිමි කරගන්නේ දුල්යා සුහස්නා පුංචි දියට.
උපාධිය හිමි කරගන්නේ ඉමන්ස අබිසේස් පුංචි පුතා. හයිලි පුංචි දිය. උපාධිය හිමි කරගන්නේ ඩිල්ෂි අමා නිම්නාදී පුංචි දියණිය. අදීශ ගේෂාන් පුංචි පුතා. උපාධි ප්‍රදානෝත්සවේ උපාධිය හිමි කරගන්නේ දම්සදී කිතාරා පුංචි දියණිය.
ඊළඟට මේ පුංචි උපාධි ප්‍රදාන උත්සවයේ උපාධිය ලබා ගන්නේ දිනුසර දම්සිත් පුංචි පුතා. උපාධි ප්‍රදාන උත්සවයේ උපාධිය හිමි කරගන්නේ ආශිංස නිර්වාන් පුංචි පුතා. කරගන්නේ කෙනුදි හසන්යා පුංචි දියණිය. පුංචි උපාධි ප්‍රදාන උත්සවයේ උපාධි හිමි කරගන්නේ රවීෂ සංක පුංචි පුතා. පොඩිට්ටන්ට පුංචි උපාධියක් දීලා අවසන් කළා. ඉතින් මේ ඔවුන් ලැබපු මේ පන්නරය කවදා හෝ ඇත්ත වශයෙන්ම හොඳ උපාධියක් ලබා ගන්නට විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරලා මේ රටේ උපාධියක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්නට උපාධිධාරියෙක් වන්නට මේක ලොකු පිටුවහලක් වෙනවා. දැන් සූදානම් වෙන්නේ ඒ උපාධිය ලැබපු සතුටට මේ වේදිකාව උඩ නර්තනයක් ඉදිරිපත් කරන්න. මේක හඳුන්වන්නේ ග්‍රැජුවේෂන් ඩාන්ස් කියලා. ඉතින් මේ අර මං කියවනේ මේක අර පිටරට පෙර පාසල් වල තියෙන සම්ප්‍රදායක් කියලා. ඒ සම්ප්‍රදායම කෑල්ලක් තමයි මේක. එයාලා උපාධිය ලැබපු සතුටට නර්තනයක් ඉදිරිපත් කරනවා. එහෙනම් අපි බලමු දැන් වේදිකාව ඉඩහසර වෙන් කරන්නේ ග්‍රැජුවේෂන් ඩාන්ස් එකට.
It is my great honor to introduce to you today our graduating class. As they turn the page to the next chapter of their lives, they'd like to say something very special to you. 1, 2, 3, 4. Two little words, two little words, two little words, not goodbye. It's the end of the year, graduation is here. Our two little words to our teachers, moms, dads, grandparents, and all. Thank you, thank you, thank you, everyone. Thank you for all you've done. Thank you, thank you, thank you, everyone. Thank you for all you've done. You taught us to read and write. You taught us to learn. You told us it's